සුද්දොත් එක්ක යන ගමන් මේගොල්ලෝ මට වෙට්ටු දාලා පිස්සු කෙලිලා පාරේ යන්න දෙන්නේ බලන්න. එහෙනම් තමයි අපි මේ රට මේ වගේ තත්ත්වෙ දැක්කද කොහමද? අද වෙනකොට අපේ රටේ පාරකට බහැලා හදිස්සි ගමනක් යනවා කියන එක ඉතාම අමාරු වැඩක් වෙලායි තියෙන්නේ. මොකද අද වෙනකොට වාහන එලවන ගොඩක් උන් ඉපදිලා තියෙන්නේම අනිත් මිනිසුන්ගේ කාලේ කන්න. විශේෂයෙන්ම ජීවිතේ වැඩි කාලයක් හිඟන මානසිකත්වයෙන් ජීවත් වෙලා පුළුවන් තරම් මිනිසුන්ව රවට්ටලා නීති විරෝධී විදියට සල්ලි ටිකක් හම්බ කරලා හතර වටේට ණය වෙලා කාර් එකක් ගත්ත උන් හිතන් ඉන්නේ උන් තරම් කරුම ලොවෙත් නෑ කියලා. ඒ මදිවට එහෙම එකේ ඉස්සරහා ෂීට් එකේ ගෑනු පරාණයක් දාගත්තම උන්ට අස්සයට අං ආවා වගේ වෙනවා. ඔයා වුණත් පාර යනකොට ඕන තරම් දැකලා ඇති පාර මැද්ද තියාගෙන ගාට යන පිටිපස්සෙන් එන වාහනයකට ජීවිතයට ඉස්සර කරන්න ඉඩ දෙන්නේ නැති කාලකන්නින්ව. එහෙම එකෙක්ට හෝන් එකක් ගහලා ඉස්සර කරන්න ගියාම උන් කරන්නේ ඉස්සර කරන්න බැරි වෙන්න වේගය තවත් වැඩි කරන එක. මොකද උගේ එහා පැත්තේ ඉන්න බඩු කෑල්ල ෆෝම් කරන්නත් ඕනනේ. තමන්ගේ මන්ද මානසික ආතල් ගන්න පාරවල් වල අනිත් මිනිසුන්ගේ වටිනා කාලය කන විතරක් නෙමෙයි අනිත් මිනිසුන්ගේ ජීවිතත් අනුතරේ දාන්න ඒ වගේ සෙවලයන්ව ඔයත් අනිවාර්යයෙන්ම දැකලා ඇති. අද කතාව කාර් ගැන වුණාට මොන වාහනේ ගියත් ජාතක යවුල් එකෙක් නම් ඌ පාර යන්නේ අනිත් මිනිසුන්ට කරදරයක් වෙන විදියට කියන එකත් අපි පිළිගන්නම ඕන. පාරවල් වල ඒ විදියට පිස්සු කෙලින එකෙන් එහාට ගිහිල්ලා මේ වෙනකොට පාරේදී අනිත් මිනිසුන්ගේ වැරදි හොයලා තමන් තීරණය කරන දනුවම දෙන්න පුළුවන් කියලා හිතන කෙරුමොත් අද වෙනකොට අපේ රටේ හැමතැනම ඉන්නවා. අද ඔයාලට පෙන්වන්න හදන්නෙත් ඒ වගේ ගෙදර ගෑණිගෙන් ගුටි ගාලා පාරට බැස්සම කෙරුම වෙන්න දඟලන එකෙක්ව. මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. ඉන්න බලන්න යාළුවනේ මෙන්න මේ මිනිස්සයෝ මේ මම සුද්දොත් එක්ක යන ගමන් මේගොල්ලෝ මට වෙට්ටු දාලා පිස්සු කෙලිලා පාරේ යන්න දෙන්නේ බලන්න. හිමීට යන්න ඕන ස්පීඩ් එක බලන්න කීයද කියලා. හිමීට යන්න. මම ඕවර්ටේක් කරන්න හදනකොට වම් පැත්තෙන් එයා ඉස්සර කරන්න හදනවා. මේ වගේ පිරිසන්නු මේ ලංකාවේ ඉන්න හන තමයි අපේ මේ රට මේ වගේ තත්ත්වෙ දැක්කද කොහමද? ඕන්න බලන්න යන හැටි. ඕන්න බලන්න යන හැටි ඈ. ඕම් බලන්න. ඕම් බලන්න. ඕම් බලන්න ඉඳි දෙන්න. දැක්කද? ඕම් බලන්න ඉඳි දෙන්න. di hadama social media. Om balandi idin dekka. Om balandi idin ne. Om balandi. Number KX. Om balandi number bala ganna. Right? Om tamaya. Om balandi. ඔයා ඒ දැක්කේ අපේ රටේ ප්‍රධාන පාරක යන රියදුරෙට්ට මූණ දෙන්න වෙච්ච අත්දැකීමක්. මේ වීඩියෝ එකේ ඊටාම පැහැදිලිව පේනවා මේ ඉස්සරහින් යන කාර් එකේ කාලකන්නිය කරන පජාති වැඩේ. මූ මේ වීඩියෝ කරන වාහනේට ඉස්සර කරන්න දෙන්නේ නැතුව ඒ රියදුරාගේ කාලය කන එකයි කරන්නේ. මූ පාරේ දකුණේ යන්නේ ඉස්සරහින් යන වාහනවල මිනිස්සුන්ගේ ජීවිතත් අනතුරේ දාලා. තමන්ගේ මානසික අසහනය නැති කරගන්න විදිය ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. පාර යන අනිත් මිනිස්සු ගැනත් හිතන්න ඕන කියන මූලික විනයවත් මේ කාර් එකේ යන එකව ජාතක කරපු උම්මුට කියලා දීලා නැහැ. හැබැයි ඉතින් ඕනම සිද්ධියක එක පැත්තක් විතරක් නෙවෙයි තියෙන්නේ. මේ කාර් එකේ යන මානසික හිඟන්න මේ විදියට හැසිරෙන්නත් අනිවාර්යයෙන්ම හේතුවක් තියෙන්නේ නැති. සාමාන්‍යයෙන් මේ වගේ සිද්ධි වෙන්නේ එහෙමනේ. මේ වීඩියෝ කරන රියදුරාගේ මොකක් හරි Tamanට අසාධාරණයක් වුණා කියලා හිතලා Taman ඊට වඩා වැඩකාරයෙක් කියලා පෙන්වන්නනේ මෙහෙම කරන්නේ. ඒ වුණාට Tamanට මොකක් හරි අසාධාරණයක් වුණා නම් ඒකට අවශ්‍ය සාධාරණ ඉෂ්ට කරගන්න ඕන නීති අනුකූලව. දැන් මේ වීඩියෝ කරන රියදුරා Tamanට වෙන අසාධාරණයට සාධාරණ ඉෂ්ට කරගන්න මොලේ පාවිච්චි කරලා තියෙනවා වගේම මේ කාර් එකේ යන එකාගේ මොලේ පශ්චාත් භාගෙ පිටලා තිබුණු නිසා ඌ පාරේ හරකෙක් වගේ හැසිරලා ප්‍රශ්න විසඳ ගන්න දඟලන්නේ. ලංකාවේ මෝටර රථ ප්‍රවාහන පනතට අනුව Tamanගේ වාහනේ පිටිපස්සෙන් එන වාහනයක් ඉස්සර කරන්න හෝන් එකක් ගහනවා නම් හරි ලයිට් ගහනවා නම් හරි තමන්ගේ වාහනේ පාරේ වම් පැත්තට අයින් කරලා පිටිපස්සෙන් එන වාහනේට ආරක්ෂිතව ඉස්සර කරලා යන්න ඉඩ ලබා දෙන එක ඉදිරියෙන් යන වාහනේ රියදුරාගේ නීතිමය වගකීමක්. එහෙම නොකර ඕනකමින්ම පාර මැද ධාවනය කරමින් අනිත් වාහන වලට බාධා කිරීම ලංකාවේ නීතියට අනුව වැරද්දක්. ඇත්තටම මේ වගේ උන් රටටත් බරක්. මොකද මෙහෙම උන් නිසා කොච්චරනම් මිනිසුන්ගේ කාලය නාස්ති වෙනවද කොච්චරනම් අනතුරු සිද්ධ වෙනවද. මේ වගේ රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන එක අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන වගේම තියෙන නීති සංශෝධනය කරලා හරි කමන්නේ මේ වගේ උන්ට වාහන තහනම් කරන්න ඕන. මොකද රටේ නීතිය හරියට සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ ගොබ්බේ නීති අතර ගන්න විදියක් නැහැ. ඒ වගේම තමයි මේ වීඩියෝ කරන රියදුරත් ඉතාම ලොකු වැරද්දක් කරනවා. තමන්ගේ වාහනේ සංචාරකයෝ සෙට් එක උත් දාගෙන මේ වගේ එකෙක්ගේ පිටිපස්සෙන් වීඩියෝ කර යන එක සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත වැඩක්. මොකද මේ රියදුරා වාහනේ එලවන ගමන්මයි වීඩියෝ කරන්නේ. ලංකාවේ නීතියට අනුව රියපදවන අතරතුර ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වැඩක්. ඉස්සරහා යන එක පාර පුරා යද්දි මූත් එක අතකින් ස්ටියරින් වීල් එක අල්ලන් අනිත් අතින් වීඩියෝ කරන්න ගිහින් පොඩ්ඩක් හරි එහෙම වුණා නම් වෙන්නේ අනතුරක්. වැරද්දක් පෙන්වන්න කියලා තමන් ඊටත් වඩා වැරද්දක් කරන එක කොහොමඩවත් අනුමත කරන්න බෑ. මේ සිද්ධිය දැක්කම ඔයාට මොකද හිතුනේ? වාහන එලවන ඩ්‍රයිවිං ලයිසන් එකට අමතරව මානසික යෝග්‍යතා සහතිකයකුත් ගන්න එක අනිවාර්ය කරන එක හොඳ නැද්ද? මේ වගේ උන්ට දෙන්න ඕන මොන වගේ දඬුවම්ද? ඔයාට හිතෙන හැමදේම අනිත් අයටත් බලන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා මේ කාර්ලොන්තේව රටටම පේන්න ෂෙයා කරන්න. නීතිය අතර ගන්න හදන උන්ව පෙන්වන්න බැරි අපේ හාලියා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.